ආයිබෝවන් නයිලච්චි සල්ලිසල් YouTube මාලිකට ඔබ සාදරයෙන් පිළිගන්න. ඉතින් අපි බලමු අද මේ දකින්න කාසිය ඉන්දිය ගවර්න්මන්ට්ද එහෙම නැත්නම් රොයල් මින්ට් එක්සත් රාජධානියද කියලා. හොඳයි අපිට දැන් කාසියක් දකින්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔබ මේ දකින්න කාසි දෙකෙන් කාසිය වර්ෂයේ 1945 සඳහන් ඒ වගේම එහි මූණත ජෝර්ජ් 6 කින්නන් එම්පයර් ඔෆ් ඉන්දියා ලෙස සඳහන් 6 වන ජෝර්ජ් රජුගේ රුව සහිත කාසිය ගැන. ඉතින් මේ කාසිය ගැන කතා කරද්දී අපිට ඔබ මේ දකින පස්වන ජෝර්ජ් රජුගේ රුව සහිත කාසිය ගැන කතා කරන්න වෙනවා. හොඳයි අපි දැන් මේ කාසිය බලමු. මුලින්ම පස්වන ජෝර්ජ් රජුගේ රුව සහිත කාසිය බලමු. පොල්ගස් රුව සහිත ඊට පහළින් 1920 සඳහන් වෙනවා. ඒ වගේම ඔබ මේ දකින්නේ පස්වන ජෝර්ජ් රජතුමා. ඉතින් ඔබ මේ කාසිය විස්කම්භය ගැන සහ ඝනකම ගැන හොඳින් බලන්න. හොඳයි මම දැන් ඔබට මේ කාසිය සමගම 1945 සඳහන් වූ එක් කාසියක් පෙන්වන්නම්. හොඳයි ඔබට දැන් දකින්න පුළුවන් 1945 සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ ඔබ මේ දකින්නේ 6 වෙනි ජෝර්ජ් රජතුමා. දැන් ඔබට මේ කාසිය දෙකේම ඝනකම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාසි දෙක එක මත තැබුවහම විස්කම්භයේ සමාන බවක් පේනවා. ඔබට දැන් දකින්න පුළුවන්. ඉතින් ඔබට දැන් දකින්න පුළුවන් 1926 කාසියට වඩා 1945 කාසියේ ඝනකම අඩු බව. හොඳයි මම ඔබට 1945 සඳහන් වන අනිත් කාසියත් පෙන්වන්නම්. ඉතින් ඔබ මේ කාසියේ ඝනකම සහ විස්කම්භය පිළිබඳව හොඳින් බලන්න. ඒ වගේම මේ කාසියේ මුලටත් ඉන්නේ 6 වෙනි ජෝර්ජ් රජතුමා. ඉතින් ඔබ මේ දකින කාසි දෙකේම වර්ෂයේ 1945 තමයි සඳහන් වන්නේ. ඔබට දැන් දකින්නත් පුළුවන් මෙම කාසි දෙකේ ඝනකම වෙනසක් සහ විස්කම්භයේ වෙනසක් තියෙනවා. හොඳයි මම දැන් ඔබට කාසි තුනක් පෙන්වන්නම්. ඉතින් දැන් ඔබට දකින්න පුළුවන් කාසි තුනේම තියෙන ඝනකමේ වෙනස. හොඳයි අපි දැන් මේ කාසිවල ඉතිහාසය සහ විශාලත්වය ගැන බලමු. ඉතින් විදාන කාලය තුල ශ්‍රී ලංකාවට අවශ්‍ය වන කාසි හදාගෙන තියෙන්නේ එක්සත් රාජධානියේ රොයල් මින්ට් ආයතනයේ. ඉතින් ඔහු මුල් කාලයේ නිකුත් කළ කාසි වලට වඩා පසු කාලීන නිකුත් කරන ලද කාසි වල ඝනකමේ යම් වෙනසක් තියෙනවා. ඉතින් දැන් ඔබ මේ දකින්නේ 1945 සඳහන් වූ තිබූ කාසිවල විශාලත්වය. ඉතින් මුලින්ම තියෙන්නේ එක්සත් රාජධානියේ රොයල් මින්ට් කාසියේ විශාලත්වය. එහි විස්කම්භය මිලිමීටර් 22ක්, ඒ වගේම ඝනකම මිලිමීටර් 1ක්. ඊළඟට ඔබට දකින්න පුළුවන් ඉන්දීය ගවර්න්මන්ට් කාසිය. එහි විස්කම්භය මිලිමීටර් 21.1ක්, ඝනකම මිලිමීටර් 0.8යි.
ඉතින් මේ ඉන්දිය ගවර්න්මන්ට් කාසිය 1945 ලෙස සඳහන් වෙලා තිබුණට මේ කාසිය නිකුත් කරන්නේ 1959 අප්‍රේල් මාසයේ. ඉතින් ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාසිය ඉංග්‍රීසියක් වෙලා තියෙනවා. ඒ වෙද්දි ඉතින් ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකා මහ බැංකුව 1951 දී පටන් ගන්න. ඉතින් ඒ නිසා හදිසි ඇනුම් වාර දීලා තියෙනවා ඉන්දිය ගවර්න්මන්ට් ආයතනයේට. එහිදී උන් දීලා තියෙන්නේ වර්ෂයේ 1945 වැකි ජෝර්ජ් 6 කින්නන් එම්පයර් ඔෆ් ඉන්දියා සහ එහි රුව 6 වන ජෝර්ජ් රජුගේ රුව ලෙස යොදා ගන්න ලෙස. හොඳයි මේ තමයි මේ කාසියේ විස්තරය. ඉතින් මේ වගේ තවත් අලුත් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වේවා.